ලණුවක දිගට තවරලා තාත්තයි මයි දෙන්න නියරවල් දෙකේ කුඹුරේ අර ගොයන් පිටින් මෙහෙම ඇදගෙන යනවා. අද වගේ කුමිනාශක තිබුණේ නැහැ. ඒතර ඒක තමයි අපි මැහිමතුරු මැස්සන්ගේ බේරගත්තේ කුඹුර. වල් නෙලන. දැන් අද අපි කුමිනාශක ගන්නවා. ගහලා අවුරුද්දට පිළිකා රෝගෙන් 25000ක් පිළිකා රෝගේ ප්‍රතිකාර ගන්න යවනවා. හරි? ඉතින් දරුවන්ගේ දක්ෂතාව අනුව ගන්න. මම දෙවෙනි කාරණේ පිළිකා රෝග කතන්දරේ එන්න දරුවන්ගේ පෝෂණය. දැන් මේක අහුවොත් ඔයගොල්ලෝ කියන්නේ නෑ අපි හොඳම දේ දරුවන්ට කරනවා. හොඳම දේ දරුවන්ට කියලා කතාවක්. මේක කිව්වේ දේශපාලකයෝ. ඔක මුලින්ම කිව්වේ ව්ලාදිමිර් ඉලිච් ලෙනින් කියලා රුසියාව සෝවියට් දේශේ කියන රටේ පාලකයා. දැන් අපේ රටේ හැමෝම කියනවා හොඳම දේ දරුවන්ට කියලා. හැබැයි හොඳම දේ දරුවන්ට මේ රටේ දේශපාලකයෝ දුන්නා. ඒගොල්ලන්ගේ දරුවන්ට. ඒගොල්ලන්ගේ දරුවෝ හොඳ ඉස්කෝල වලට ගියා. ඒගොල්ලන්ගේ දරුවෝ හොඳ වාහන වල ගියා. ඒගොල්ලන්ගේ දරුවෝ හොඳට ආර්ථිකය හදාගත්තා. දේපල හම්බ කරා මේ රටේ අපි සල්ලි වලින්. අපේ දරුවෝ කරජා ගන්න දෙයක් නැත්නම් පත් වෙනවා. ඉතින් මම දන්නවා ඕගොල්ලෝ කියවුත් ඕගොල්ලෝ කියන හොඳම දේ හැම දෙමාපියෙක්ම හොඳම දේ දරුවන්ට දෙන්න බලන්නේ. හොඳම යන්න දෙන්න බලන්න. හොඳම කෑම එක දෙන්න බලන්න. දැන් ඔය කියන අදම දරුවට රයිස් එකක් ගන්න දුන්නා කියලා. දැන් අපි ඉංග්‍රීසියෙන් රයිස් කිව්වහම සිංහලෙන් කියන්නේ එක්ක ඒක වී නැත්නම් සහල් හොබත් රයිස් කියලා කියන්නේ. වැඩි තමයි අපි වී වල කියන්නේ. මොකද කඩවලට ගියාම ඒගොල්ලෝ අහනවා මේ බත් එකක්ද රයිස් එකක්ද කියලා. බත් එකක් කියලා කියන්නේ අර හොදි බතුයි රයිස් එකක් කියන්නේ. රයිස් කියලා කියන්නේ ෆ්‍රයිඩ් රයිස්. අපේ භාෂාව වෙනස් වෙනවා. රයිස් එකක්ද කන්නේ මේ රයිස් එකක් කන්නේ. එහෙම තමයි දැන් අපි දන්නා උගක් ගෙවල් වලට අරගෙන යනවා ෆ්‍රයිඩ් රයිස්. මම එපා කියන්නේ. මගේ දරුවන්ට මම දීලා තියෙනවා. හැබැයි ඒ කෑම ගැන සැලකීමක් තියෙනවා. කුලබ දිස්ත්‍රික්කයේ පමණ දරුවන්ගේ 10%ක් අධික ලෙස මහත් වීමේ රෝගයෙන් පෙළෙනවා කියලා දැනට වසර 10ක විතර කලින් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරියක් කිව්ව පාසල් කරේ. හේතුව තමයි එකක් ඔය කෑම. ෂෝටික්ස් කනෝනේ අපි දුම්පාන යන්නේ ෂෝටික්ස් කනවා. දෙක තමයි පැණි බීම අපි දරුවන්ට දෙනවා ස්නැක් එකක් අරකට මේකක් කියලා අපි පැණි වල දරුවා කියපුවම අපි අරන් දෙනවා දෙක. තුන්වෙනි එක තාම මෙහෙම නැතුව ඇති නගරේ පාසල් වල සහ ප්‍රධාන ආතෝ පාසල් වෑන් එක තියෙනවා. වෑන් එකට නගනවා ස්කෝලෙන් බහිනවා ආයි වෑන් එකට නගිනවා ගෙදර එනවා ආපහු යනවා. දැන් අපේ දරුවන්ටත් තියෙනවා දැන් මම දන්න මේ ගමේ ඔබ කොහොම අද ගානේ මොටර් බයික් එකකින්වත් මේ දරුවා ගෙනින් බස්සන්න. දරුවා මට පයින් යන්නේ නැහැ. තුර ව්‍යායාමයක් නැතිකම. ඊළඟට දරුවන්ට තියෙන මානසික පීඩන. මේ වගේ දරුවා අධික ලෙස මහත් වෙනවා. දැන් ඔබ කල්පනා කරේ මානසික පීඩනය කියලා. දරුවන්ට තියෙන පීඩනය අපිට තේරෙන්නේ. දැන් පහුගිය කාලේ මට මතකයි පානදුර රෝහලේ මනෝවෛද්‍යකගේ වෛද්‍යවරයෙක් අවහම වෙන්න වැඩිම ප්‍රමාණයක් ජංගම දුර්ගතයෙන් දැන් බැරිලා එකෙන් ගැලවෙන්න බැරි වෙච්ච එකක් කොවිඩ්. දරුවෝගේ ප්‍රශ්න අපිට තේරෙන්නේ අපි හොයන නැති නිසා. සමහරවිට දරුවෝ මේ දිනසා ගන්න හේතු හොයාගන්න බැයි මේ දරුවා දිනසා ගත්තා කියලා. අපිට හිතා ගන්න ඕනේ. මම ඔය උදාහරණයකට ගත්තොත් මගේ මිත්‍රයෙක්ගේ දරුවෙක්. ඔහු ඉංජිනේරු තාත්තා. අම්මා වෛද්‍යවරියක්. එක දවසක් මම මොහොත පොතේ දකිනවා ඇයි පොඩි ඔයා අපිට නොකියම යන්නේ. ඇයි පොඩි ඔයා අපිට නොකියම යන්නේ කියලා. මේක දැකපු ගමන් මම කතා කරනවා මගේ මිත්‍රයාට. මොකද මම ඉන්නේ මොනවද කියන දන්නේ නැහැ අයියේ. කුල්ලා ගෙදර හිටියා. ලොකු පුතා එතකොට විදේශ රටක අධ්‍යාපනය ලබන්න ගිහිල්ලා. මෙයා තව සති දෙකකින් යන්න හිටියේ ස්වීඩන් වලට. ලක්ෂ 80ක් මම සල්ලි බඳලා තිබුණේ දරුවට. ගෙදර හිටියා. ඊට පස්සේ එකපාරට මම පොඩ්ඩක් එළියට ගිහිල්ලා නැත්නම් දොස්තරට ගියා. මොනවා ප්‍රශ්නයක් තිබ්බද? කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. දරුවන්ට ඒක ඕගොල්ලන්ට කිසිම දෙයක් තිබ්බේ නැහැ. මොකද මම හෙට යන්නේ මට ඒ වෛද්‍යවරිය සහෝදරිය කතා කරලා කියනවා අයියේ පොඩ්ඩක් ඇවිල්ලා මගේ හස්බන්ඩ් එක කතා කරන්න. එයාට දරා ගන්න බෑ මේ විදිහ. මොකද උනේ? දරුවා ගිහිල්ලා අධිවේගී මාර්ගය හරහා යන පාරමක් උඩට නැගලා අධිවේගී මාර්ගයට යනවා. දැන් මාස 6ක් නැත්තම් 7ක්. දරුවා එහෙමම පාරේ වාහනයකට යනවා. අදට අපි දන්නේ නැහැ මොකක්ද. කිසිම ආර්ථික ප්‍රශ්නයක් තිබෙන්නේ ලක්ෂ 80ක් සල්ලි බඳලා ස්වීඩන් යන්නේ හිටපු දරුවෙක් අපේ උසස් පෙළ ඉහළින්ම සමත් වෙනවා. ඉතින් දරුවෝ ගැන කල්පනා කරනවා. දරුවෝ ගැන කල්පනා කරනවා. දරුවන්ට වෙන්න තියෙන අනතුරු සහ අදවර කියන මේ සමාජයේ ඉතාම කරපතයි. හරි. ඉතින් දරුවන්ගේ පෝෂණය පැත්ත ආයෙ කතා කරමු. දරුවන්ට හැකිතරම් ගෙදර උයන කෑම ටික දෙන්න බලන්න. ඉඳලා හිටන මාරු කරලා දෙන්න කමක් නැහැ. දරුවෝ ආසයි නැත්නම් ඊට ප්‍රශ්නයක් වෙනවා. අනේ මන් නෑවේ නැතුවට සඳුරු කනවනේ ගෙනල්ලා මේ KFC එකෙන් අර චිකන් ගෙනල්ලා කරනවා මටත් ආසයි. දරුවෝ ඇඟිලි ගහලා බලන්න දෙන්න කමක් නැහැ. හැබැයි ඒක පුරුද්දක් කරගන්න ඕනේ. ඒක පුරුද්දක් කරගන්න ඕනේ. අපිට පුළුවන් තාමත් මේ වටේ පිටේ දේවල් වලින් අපේ ජීවිතේ ගෙලි ගන්න. වැල් කොහිල මාළුව දරුවන්ට හොඳයි ඔක්කොම. අපි තාම ඒක කන්නේ නැහැ. දැන් මගේම යාළුවෝ ඉන්න සමහර අය මම කරන දේවල් අලයි පරිප්පුයි යාළුවා. මට මතකයි මගේ දරුවෝ දෙන්නට මාස 3 පිරෙන්න කලින්
මගේ දියණියට අපිට දෙන්නටම වෙරළු සූරලා වෙරළු වලින් ක්‍රීම් එක හදලා අපි තොලේ කඩේ කියලා කැවුවා. කරවිල කැවුවා විශ්වාස කරන්න. මගේ වයිෆ්ගේ අම්මා මගේ බිරිඳගේ අම්මා